හෙලෝ කොහොමද? ඔන්න මං අද අරගෙන ආවේ අපි නිතරම ආහාරයට එකතු කරගන්නා දෙහිවල තියෙන විස්මිත ගුණ පිළිබඳවයි. බොහෝ දෙනා දෙහි පාවිච්චි කරන්නේ කෑම රසවත් කරන්න. නමුත් ඔබ දන්නවද දෙහි කියන්නේ සෞඛ්‍යයට ඉතාම වටිනා ස්වභාවික පළතුරක් කියලා? අද අපි මේ වීඩියෝ එකෙන් බලමු දෙහිවල තිබෙන විස්මිත ගුණ, සෞඛ්‍යයට තිබෙන වාසි, භාවිතා කරන ක්‍රම සහ සැලකිලිමත් විය යුතු කරුණු ගැන. ඉතින් වීඩියෝ එක සබ්ස්ක්‍රයිබ් කරලා අන්තිම වෙනකන් බලන්න අමතක කරන්න එපා. දෙහි කියන්නේ සිට්‍රස් වර්ගයට අයත් ඇඹුල් රසයෙන් යුතු පළතුරක්. ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල වගා කරන අතරම ආහාර පිසීම, බීම සෑදීම සහ සෞඛ්‍ය ප්‍රතිකාර සඳහාත් පාවිච්චි කරනවා. දෙහිවල විටමින් C, ප්‍රතිඔක්සිකාරක, පොටෑසියම්, කැල්සියම් සහ ෆයිබර් වැනි පෝෂක බහුලවත් අඩංගු වෙනවා. ඉතින් දෙහිවලින් අපගේ ශරීරයට ලැබෙන ප්‍රධානම සෞඛ්‍ය වාසියක් විදිහට දෙහිවල තියෙන විටමින් C මගින් අපගේ ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීම සලකන්නට පුළුවන්. ඒ මගින් සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස, උණ වැනි රෝගවලින් ආරක්ෂාව ලබා ගැනීමටත් උපකාරී වෙනවා. විශේෂයෙන්ම උදෑසන දෙහි මිශ්‍ර කළ උණු වතුර පානය කිරීම ශරීරයේ ප්‍රබෝධයක් ඇති කිරීමට සමත් වෙනවා. ඔබට බඩ පිපීම වැනි ආහාර ජීර්ණ ගැටලු තියෙනවා නම් ඔන්න ඔයාලටත් පුළුවන් දෙහි පානය කිරීමෙන් බඩ සැහැල්ලු කරගන්න. මන්දයන් දෙහිවල තියෙන ස්වභාවික අම්ල හොඳින් ආහාර ජීර්ණය වීමට උපකාරී වන නිසායි. එපමණක් නොවේ දෙහිවලින් අපගේ ශරීරයේ අනවශ්‍ය අපද්‍රව්‍ය ඉවත් කිරීම සහ ශරීරයේ නැවුම්ම තබා ගැනීමටත් උපකාරී වෙනවා. ඔන්න මම මේ දැන් කියන්න යන කරුණු දෙක නම් ලස්සනට ඉන්න කැමති කාන්තා පුරුෂයෙක් ඔයාලා හැමෝම කැමැත්තෙන්ම ආස කරන කරුණු දෙකක් වෙයි. ඒ තමයි දෙහිවලින් ඔයාලගේ සමේ පැහැය ලස්සන කරනවා. දෙහිවල තියෙන ප්‍රතිඔක්සිකාරක සහ විටමින් C නිසා සමේ කැලෑල්, කුරුලෑ වගේ ගැටලු අඩු කරගන්න උපකාරී වෙනවා. සමට නිරෝගී පෙන්මක් ලබා දීමට දෙහිවලින් මහත් සේවයක් ඉෂ්ට කරනවා. ඒ විතරක් නෙවෙයි, ඔන්න අනිත් කාරණාවට මං ගියොත් ශරීරයේ බර පාලනය කිරීමට දෙහි මගින් ලොකු සේවයක් ඉෂ්ට කරනවා. ඒ තමයි දෙහි මෙටබොලිසම් එක සක්‍රිය කිරීමට සහ මේදය දහනය කිරීමට සහාය දක්වන නිසා. නමුත් ඔබ මතක තියාගන්න ඕනේ දෙහි විතරක් පානය කරලා ශරීරයේ බර අඩු කරගන්න නම් වෙන්නේ නැහැ. හොඳ ආහාර රටාවත් සමග ව්‍යායාමයක් අත්‍යවශ්‍යම වෙනවා. හොඳයි. දැන් අපි බලමු දෙහිවලින් ලැබෙන අනිකුත් සෞඛ්‍යමය වාසි මොනවද කියලා. ඒ අතරින් ප්‍රධානතම වන්නේ අපගේ හෘද සෞඛ්‍යයට ලැබෙන ප්‍රතිලාභයයි. දෙහිවල තිබෙන පොටෑසියම් සහ අනිකුත් පෝෂක රුධිර පීඩනය පාලනයට සහ හෘද සෞඛ්‍ය නියමිත අයුරින් පවත්වා ගැනීමටත් උදව් උපකාරී වෙනවා. එමෙන්ම ඔබ වකුගඩුවල ගල් ඇතිවීමේ අවදානමකින් පෙළෙන අයෙක් නම් දෙහිවල තියෙන සිට්‍රික් ඇසිඩ් වලින් වකුගඩුවල ගල් ඇතිවීමේ අවදානම අඩු කරන්නත් උපකාරී වෙනවා කියලා තමයි පර්යේෂකයන් හඳුනගෙන තියෙන්නේ. එමෙන්ම දෙහිවලට හැකියාව ලැබෙනවා මුඛයේ අප්‍රසන්න ගඳ ඇති කරන බැක්ටීරියාවන් පාලනයට උදව් කරන්නට. අවසාන වශයෙන් ගත්තොත් දෙහිවලින් ආතතිය අඩු කරලා මනස ප්‍රබෝධමත් කිරීමටත් උපකාරී වෙනවා. දෙහි මගින් අපගේ ශරීරයට කොයිතරම්ම හොඳ සෞඛ්‍යමය ප්‍රතිලාභ අත්වුවත් අධික ලෙස දෙහි භාවිතා කිරීමේදී අපි පොඩ්ඩක් සැලකීමත් විය යුතු වෙනවා. ඒ තමයි දෙහිවලින් අපගේ ශරීරයේ අම්ල ගතිය වැඩි වෙන්න පුළුවන්. දත්වල එනමල් පටලවලට හානි ඇති වෙන්නත් පුළුවන්. ඒ විතරක් නෙවෙයි, බඩේ අම්ල ගැටලු අයට අපහසුතා ඇති වෙන්න පුළුවන්. ඒ නිසා දෙහි මධ්‍යස්ථව භාවිතා කිරීමට අපි සැලකිලිමත් විය යුතු වෙනවා. ඉතින් යාළුවනේ, දැන් ඔයාලට තේරෙනවා ඇති නේද? චූටි උනත් දෙහි ගෙඩියක තියෙන විස්මිත ගුණ ගැන.
ඉතින් ඔයාලා තවත් මේ වගේ වටිනා කියන වීඩියෝ නරඹන්න කැමති නම් අපගේ YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි වීඩියෝ එක like කරලා comment එකක් දාන්න අමතක කරන්න එපා. එහෙනම් ඉතින් නැවතත් අපි හමු වෙමු. Thank you so much.